ඉතින් ආයෙ විරෝධය පළ කළා තහනමක් ගෙනාවා. ඉතින් ඊට පස්සේ දැන් බිලි පූජාව නවත්තලා ඉන්න මේ මිනිස්සු ඔක්කොම පාරට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. අම්බරගේ මේ එසින අදින්න එපා. මේ අදින්න මිනිස්සු අදින්න එපා. මේ ප්‍රශ්නේ මම හරි මේ මිනිස්සුන්ට පූජාව කරන්න බැරි වෙන්නේ පාරට. මේ රාජා පොඩ්ඩක් ඉන්න. නෑ මතු වැඩ බලනවා ඉතින්. නෑ කරන්න බෑ බබා දැන් එතුමා කියනවා මේ කියන පූජා කියලා කරගන්න කියලා. කිසි ගැටලුවක් නෑ පූජා කරන්න කියලා. ගමතුලින් මේක වඩා බලවේගය ගොන්න දෙන්න කරිනුයි අපි අපල දුරු කරා ගන්න නේ ගේ හදා ගන්න ළමයා ඉස්කෝලේ දා ගන්න මේ මිනිස්සුන්ට පසු දිනනවා මේ මිනිස්සු ආගම මේ මිනිස්සු ඉන්න විදියක් නෑ රැට එනවා යහරගෙන ආව ගිහින් බලන්න ඒක රැයලෙන් දුව යහරගෙන අංශභාගයේදී පිළිගැහැදී මිනිස්සු පිටිය ගන්න දියක් නෑ ඉස්කෝලේ ගියම දෙන්න තුන්දු කියලා මෙහෙ දෙන්නේ නෑ රස්සාවක් නෑ හරියට යන සෞඛ්‍ය පාසු ගන්න නෑ කාර්යවල නෑ ඒ මිනිස්සුගේ දුක කියලා මිනිස්සු මේ පොඩි මේ අවුරුදු 7 දේවල් අපේ හාමුදුරුවෝ දානේ අපි ඉරුවාව ඉල්ලනවා බුකුල් මස් ඉල්ලනවා ඉරුවාස් ඉල්ලනවා අනිවාර්ය මිලට හාමුදුරුවෝ නෑ කියන්නේ අනිවාර්ය මිලට boleh anduran dawe මිනිස්සුගේ බම්බු යන ඔය බම් මිනිස්සු ජීවත් වෙන විදිය ඔය බම් මිනිස්සු කරපන විදිය ඔය බම් මිනිස්සු ජීවත් වෙන විදිය මාළවට ගෑන තමුසේ හදා දෙන්න බෑ ගිහිල්ලා ඒ සල්ලි දීලා හදනවා කොයිද අපිත් හදන්න තමයි ආවේ මන්ත්‍රීවරයෙක් නේද ඔව් ඔව් හරි කවුද මේ හරි හරි ඔය දැන් එහෙනව නේද හරි මේ දැන් එහෙනව සද්ද එහෙනව නේ හරි එහෙනව නේද ඒකට මේ දැඩි උණුසුම් තාත්තක් ගියා ගහගන්නත් ගියා යන්තම් පොලිසිය මෙලපවත හරි තේරුම් ගන්න ඕගොල්ලන්ගේ පූජාව කරන්න කිසිම කාරණාවක් ඕගොල්ලෝ දැන් පූජාව නවත්තලා මේ හලෝ මේ ආපල්ලා මේ එයි උඹලා දැන් ඔය පූජාව නවත්තලා නැත්te මට කතා කරලා කියපල්ලා මේ සාමයෙන් මේ කරේ අවුරුදු 7 දිනක් මේ මොකද මේ ආරාධනා කරන්නේ වැඩියට කරන්නේ සම්පූර්ණ වැඩියට කරන්නේ මේ මිනිස්සු ඉතිහාස කර පූජාව මේක රාජා මොකද බල කියන්නේ බල කරනවා ආපහු පූජා කරන්න කියපල්ලා ඕගොල්ලෝ වගේ අපි කෝවිලට යනවා අපි සියලු දෙනා පූජා කරනවා හරි සියලු දෙනා පූජා කරනවා පූජා කරන ඕගොල්ලෝ සියලු දෙනා
ඕගොල්ලෝ බලපෑම් කරන්නේ මේ පොලිසිය පාසල ඕගොල්ලෝ ආරක්ෂාව දෙයි. ඒගොල්ලෝ බැඳිගෙන ඉන්න එකට. හරිද? ඕගොල්ලෝ පූජා කරන්නේ. හැබැයි මෙතුමා අනවශ්‍ය දෙයක් කරලා සාමය කඩවුණා. අනවශ්‍ය දෙයක් කරන්නේ. හරිද? ඔබතුමාට මම කියන්නේ. ඔබතුමාට මේ ඔක්කොම ඉස්සරහා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. අනවශ්‍ය ප්‍රශ්න මෙතන නෑ මෙතන. මේ මිනිස්සු ගම, මේ මිනිස්සු කෝවිල, මේ මිනිස්සු වත්ත, මේ මිනිස්සුගේ පූජා, මේ මිනිස්සුගේ බාරේ. කවුද පොරොන්දුනේ බලන්න කවුද පොරොන්දුනාද? පොරොන්දුනා. පොරොන්දුනා මොකද බලකට කතා පොරොන්දුනා නා? කවුද පොරොන්දුනේ? කවුද පොරොන්දුනේ එක? හරිද? කවුද පොරොන්දුනා කවුද? පොරොන්දුනා මොකද මාමෙ දෙන කරගත්තේ? කවුරක පොරොන්දුනේ නැහැ කවුද? කිසිම පොරොන්දුනේ නැහැ රාජා. දැන් ආයි දැන් පාර වහලා තියෙන හින්දා දැන් ආයි පොලිසියෙන් ගිහලා මේක දිලි පූජාව කරගන්න. ඔව් දැන් ආයි ඔන්න දැන් තමයි දැන් යනවා ආයි කොහෙන්ද? මිනිස්සුන්ගේ නෙමෙයි මේ පොලිසියට බසත්වද වෙන්න ඕනේ. පොලිසියට මේ සාමේ කඩ කරේ ඇවිල්ලා කවුරුද ඇවිල්ලා. ඒගොල්ලෝ සාමේ කඩ කරේ. මේ ආපු බුදුබල සේනා මහත්තයෝට ගියා යන්නේ. යථාර්ථය දරුවා නම් ගියා. පොලිසියෙන් මේ පොලිස් අධිකාරියෝ මේ බලපෑම් කරන නිසා මේ කරන්න එපා. කෙරුවත් මිනිමෙට්ටිය යනවා නෝ. මේ පූජා කරත් මිනිමෙට්ටිය යනවා නෝ. මේ අසාධාරණයි මේක. මිනිසුන්ට වතුර ටික කියලා උද්දෝෂන අයිතියක් දැන් මේ රටේ. මිනිසුන්ට සෞඛ්‍ය කියලා උද්දෝෂන අයිතියක් දැන් මේ රටේ. මිනිසුන්ට අධ්‍යාපනය කියලා උද්දෝෂන අයිතියක් දැන් මිනිසුන්ට. මිනිසුන් ආගමික නිදහස. මිනිසුන්ගේ ආගමික නිදහස. ආගමික නිදහස ඉන්නලනේ. වරතුන් අයිතියක් දැන් මේ රටේ. රාජ්‍ය ත්‍ස්තවාදේ හැමතැනම අතපොර. මිනිසුන් ඉගෙන ගන්නවා බලපෑම් කරනවා තර්ජනය කරනවා. අපේ නැතිරද ජීවිතය නැතිරද අපි පෙතුව පොරොන්දුනා මේ කරන්නේ. හරි අක්කම කරන්නේ පාගුවත් මේගොල්ලෝ කරන්නේ කියන්නේ මේගොල්ලෝ දැන්. අපේ මේ මෙතන නවත්තන්න මේක අපි. කවුද කිව්වේ කරන්න කියලා? කවුද කිව්වේ කරන්න කියලා? පොලිසිය එස්.එස්.පී මහත්තයා. මොකද මේ එස්.එස්.පී මහත්තයා නම මේක කරොත් මිනිමෙට්ටිය යනවා නෝ මිනිස්සු. මිනිමෙට්ටිය යනවා. මිනිමෙට්ටිය යනවා පුජා කරොත්. මේ සාමකාමී මේ හින්දු මිනිසුන්ගේ